ගුජරාට් වල ඉඳන් අහමදාබාද් වල ඉඳන් නැගෙනහිර පැත්තට කිලෝමීටර් 125ක් විතර වගේ දුරකින් මේ දෙව්රුමෝරි කියන විහාර සංකීර්ණය පිහිටලා තියෙනවා. හතරවන පස්වන වගේ සියවස් වල ඉතාමත්ම සමෘද්ධිමත් නගරයක් හැටියට විහාර සංකීර්ණයක් පරිසරයක් හැටියට තැපිච්ච මේ ස්ථානය 1960-63 වගේ කාල පරිච්ඡේදය තුළ බරෝඩා විශ්වවිද්‍යාලයේහි පුරාවිද්‍යා ගවේෂකයන් විසින් පුරාවිද්‍යා කැණීම් තුලින් හොයාගන්නවා. ඒ හොයාගන්නකොට එතන හම්බ වෙනවා බුද්ධ ධාතු කියලා. බ්‍රාහ්මී සෙල්ලිපියකින් සඳහන් වෙච්ච පුරා. ඒක ඔස්සේ බොහොම සීරුවෙන් පරිස්සමින් කැණීම් කරනකොට සෛලමය මුද්‍රා තබන ලද මංජුසාවක් හම්බ වෙනවා. ඒ මංජුසාව ඇතුලේ හඹ මංජුසාවක් තියෙනවා. ඒ මංජුසාව ඇතුලේ රනින් කරන ලද කිසියම් වාජනයක පියනක් එක්ක තියෙනවා. ඒ පියන ඇතුලේ ස්වේද වස්ත්‍රයෙන් ඔතන ලද යමක් හමු වෙනවා. අර සෙල්ලිපිය ඔස්සේ යාලා හඳුන ගන්නා මේ බුදුහාමුදුරන්ගේ ශාරීරික ධාතුන් වහන්සේලා කියලා. ඉතින් ඒක නිසා බොහොම ගෞරවයෙන් යුතුව ගෙනල්ලා ඒ ගවේෂණ කණ්ඩායම කෞතුකාගාරයට තැන්පත් කරලා ඊට අවශ්‍ය ආරක්ෂාව ලබලා දෙනවා.